වැනි ටෙලිවැකිය. මා ඊයේ ලියූ පරිදි ඉතිහාසයේ පළමු වතාවට හාල්මැස්සන් විතරක් අහුවුණු නීතියේ දැලට දැන් ටික ටික තෝරු මෝරු එහෙම අහුවෙන්ට පටන් අරන්. හරි. මේ තෝරු මෝරුන්ගේ විශේෂත්වයක් තිබෙනවා. මේ තෝරු මෝරු ජනතාවගේ රුධිරයේ උරා බීලා තමයි ඔය මේසා විශාල වෙලා තියෙන්නේ. මහත් වෙලා තියෙන්නේ, ලොකු වෙලා තියෙන්නේ. හොඳයි. දැන් ඊයේ අපි දැක්කා කෙහෙලිය නේද? කෙහෙලිය ගැන කතාව ඔබට මතක ඇති. හවස් වෙනකොට කෙහෙලියගේ පුතා රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට ගත්තා. මේක පුදුම රටක්. පවුල් පිටින් එකතු වෙලා විනාශ කළ රටක්. හැබැයි අවාසනාව තාමත් මේ කම්බ හොර පවුල් වලට කඩ යන උන්දලව තාමත් මේ වීරයෙන් කියලා හිතාගෙන ඉන්න හෙන අමන නරි මෝඩ රැලකුත් මේ රට ඇතුලේ ඉන්නවා. හොඳේ. හැබැයි ඉතින් මේ කම්බ හොරුන්ම තමයි අපේ වීරයෝ. මේ හොරුන්ට විතරමයි මේ රට හදන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ආන්ගේ සෙට් එක. එහෙම කෑමොර දෙන එකෙත් පොඩි සාධාරණ හේතුවක් තියෙනවා. හොඳේ. මොකද මේ බොහෝ වෙලාවට ඔය මේ සිංහයෝ දඩේමේ ගියාම හොඳම මාංශ ටික සිංහයෝ කාලා අර ඉතිරි වෙන කටු කෑලි තියෙනවනේ නේද? ආන් ඒව කන නරි ඊට පස්සේ ඒව කටු කාලා හරි සතුටින් හූත් තියනවා. අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා නේද? අදත් මේ කම්බ හොරුන් වෙනුවෙන් එක වචනයක් හෝ ලියන කියන හරිද? ඒ වෙනුවෙන් කෑමොර දෙන උන්දලා දිහාත් හොඳට හොයලා බලන්න. ඉතා දිගු කලක සිට දඩේමෙන් පසු ඉතිරිවන කටු කෑලි කාලා තමයි මේ හූ කියන නරි තම දූ දරුවන්ව නඩත්තු කරලා තියෙන්නේ. හොඳේ. අපේ හාමුලා උපතින්ම සල්ලිකාරයෝ කියමින් නේ? අපේ හාමුලා උපතින්ම සල්ලිකාරයෝ කියමින් හොර හාමුලා පසුපස යන සමහර උන්දලා ඇත්තටම හොර හාමුලටත් වඩා හොරු. හරිය. තාත්තලා පුතාලා එකම දඩේමේ ගිය රටක් මේක. දැන් ඊයේ අත්අඩංගුවට ගත් කෙහෙලියගේ පුතා රමිත් ගැන අල්ලස් කොමිසමේ නිලධාරීන් මොනවද අධිකරණයට කිව්වේ? සැකකාර රමිත් කෙහෙලියගේ පුතා බවත් කෙහෙලිය ඇමති ධුරේ දැරූ කාලේ ඇමතිගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ රමිත් රඹුක්වැල්ල බවත් තමයි අධිකරණයේදී ප්‍රකාශ වුණේ නේද? සැකකාර රමිත් තමන්ගේ තාත්තා කෙහෙලිය ඇමතිවරයව සිටි අවදියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට 15 දෙනෙකු නම් කරලා ඔවුන්ට පත්වීම් දෙන්න කියලා අමාත්‍යංශ ලේකම්ට ලිපියක් යවලා තියෙනවා. පෞද්ගලික ලේකම් හැටියට. හරිය. දැන් පුදුමය කියන්නේ මෙහෙම පත්වීම් දුන්න 15 දෙනා කිසිම දවසක අමාත්‍යංශය ඇතුලේ සේවය කරලා නැහැ. හරිද? කිසිම දවසක අමාත්‍යංශයේ සේවය කරලා නැහැ. පුදුමයිනේ. අර මේ සමහරක් වෙලාවට ගෙවල් වල සුනුකෝ එහෙම නාවන්න ගෙනිච්චද දන්නෙත් නැහැ නේද? කොහොම වුණත් මේ 15 දෙනාටම වැටුප් දීමනා අතිකාල ලෙස රුපියල් ලක්ෂ